guys, අද මම කතා කරන්න යන්නේ මම හදපු කොමර්ස් වෙබ් ඇප්ලිකේෂන් එකේ ප්‍රොඩක්ට් එක රෙජිස්ට්‍රේෂන් පේජ් එකේ තියෙන රෙස්පොන්සිව් එක මම කොහොමද ඩිසයින් කරේ සහ කෝඩ් කරේ කියලා අපි මුලින්ම බලමු. මේක ඩිසයින් එක මම කොහොමද රෙස්පොන්සිව් වෙන්නේ කියලා. මෙතනින් තමයි මම යන්නේ ඇඩ් ප්‍රොඩක්ට් එක හරහා තමයි මෙතනට යන්නේ. බටන් එක හරහා තමයි යන්නේ. මේ තියෙන්නේ ඒකට අදාළ පේජ් එක. අද අපි බලමු මේක රෙස්පොන්සිව් ඩිසයින් එක කොහොමද කියලා. හරි, මේ විදිහට තමයි මම මේක ඩිසයින් කරලා තියෙන්නේ. හරි, දැන් අපි බලමු මම කොහොමද මේක බෑක්එන්ඩ් එක කෝඩ් කරේ කියලා. හරි, මේ තියෙන්නේ ඇඩ් ප්‍රොඩක්ට් ඒ පේජ් එකට අදාළව ඇඩ් product.php ෆයිල් එක. මෙතෙන්දි මම div tag ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මෙතනදිම add new product කියලා header to යටතේ header to tag එක යටතේ ටෙස්ට් එක නිර්මාණය කරලා තියෙනවා. එතකොට මෙතෙන්දි මම කැටගරි එකට අදාළව මෙතනදි මම ලේබල් එකක් සහ සිලෙක්ට් එක නිර්මාණය කරලා තියෙනවා. මෙතෙන්දි බ්‍රෑන්ඩ් එකට අදාළව ඒ කියන්නේ සිලෙක්ට් ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් එකට අදාළව මම ලේබල් එකක් සහ සිලෙක්ට් එක යූස් කරලා තියෙනවා. එකම මම සිලෙක්ට් ප්‍රොඩක්ට් මොඩල් කියලාත් මම යූස් කරලා තියෙනවා. ඒකටත් මම ලේබල් එක ටැග් එකක් සහ සිලෙක්ට් කරන ටැග් එක යූස් කරලා තියෙනවා. ඒ අපිට අවශ්‍ය කරන මොඩල් ලබා ගන්න. මෙතනදි මම ටයිටල් එක සඳහා ලේබල් එක යූස් කරලා තියෙනවා. ඒ ටෙක්ස්ට් එක ඇතුළත් කරගන්න ලේබල් ටැග් එක තුල add the title to your product කියලා මම ටෙක්ස්ට් එක ඇතුළත් කරලා තියෙනවා. ඒත් එක්කම ඒ අදාළ ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් නේම්ද යූස්ඩ් කියලා මම මෙතනදී ලේබල් ටැග් එකට නිර්මාණය කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී මම select color එකට අදාළව ටෙක්ස්ට් එකට අදාළව මම ලේබල් කියන ටැග් එක තුල තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට මම select කරන ඔප්ෂන් දාලා තියෙනවා අපිට අදාළ color එක නිර්මාණය කරගන්න. මෙතෙන්දී මම cost එක නිර්මාණය කරලා තිනවා. ඒ කියන්නේ cost per item එකට අදාළ cost එක include කරගන්න මම මෙතනදී div tag එක තුල නිර්මාණය කරගෙන තියෙනවා. ඒත් එක්කම add product quantity එක quantity එක ඇතුළත් කරගම label කරන tag එක තුල මේ තියෙන text එක ඒ කියන්නේ add product quantity කියන text එක ඇතුළත් කරලා තියෙනවා. quantity එක ඇතුළත් කරගන්න input tag එක use කරලා තියෙනවා. ඒකම මෙතනදී payment method එකට අදාළ ඩිසයින් එක නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ delivery cost එකට අදාළව ඒ කියන්නේ delivery cost test එක මම label tag එක නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළව මම කොටස් දෙකකින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් මම නිර්මාණය කරලා තියෙනවා. delivery cost within column සහ delivery cost out of column කියලා. එතකොට මෙතෙන්දී product description එකට අදාළව මම නිර්මාණය කළ තියෙන ඩිසයින් එක ඒකට අදාළ description එක ලියන්න මම text area එකක් use කරලා තියෙනවා. ඒ කියන්නේ product description එකට අදාළව description එක ඇතුළත් කරගන්න මම text area එක මෙතනදී use කරලා තියෙනවා. ඒත් එක්කම මේ product එකට අදාළ image include කරගන්න මම මෙතන div tag එක හරහා images තුන ඇතුළත් කරන විදිහට තමයි මම හදලා තියෙන්නේ. එතකොට ඒ අප්ලෝඩ් කරගන්න මම මෙතන ලේබල් එකක් කරා මෙතනදී ෆන්ක්ෂන් එකක් නිර්මාණය කරගෙන තියෙනවා. මෙතනදී මම බටන් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒ අදාළ ප්‍රොඩක්ට් එකට අදාළ ඩීටේල්ස් සම්පූර්ණාට පස්සේ ඒ ඩීටේල්ස් ටික අප්ඩේට් කරගන්න. ඒ කියන්නේ ඩේටාබේස් එක තුල අප්ඩේට් කරගන්න. හරි, මේක තමයි මගේ ඒ ප්‍රොඩක්ට් එකට ඒ කියන්නේ ඇඩ් ප්‍රොඩක්ට් එකට අදාළ ඩිසයින් එකට අදාළ responsive ඩිසයින් එකට අදාළ කෝඩ් එක.
මම හිතනවා යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හැමෝටම ස්තුතියි වීඩියෝ එක බලනකොට.